අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ප ဋ ාණ ධම්මස්සවන කාලෝ අයං භදන්තා හැමෝගෙම අතේ තියෙන ප ဋ ාණ ධර්ම වන්දනා පොඩි පොත අතට ගන්න අරගෙන මාත් සමග සජ්ජායනා කරමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස පුතේ මේ අර උඩ ඉන්න දරුවන්ට එහෙම ප ဋ ාණ පොත් නැහැ සංවිධායක මණ්ඩලේ වහාම බලලා හැම දරුවෙකුටම හැම අම්ම කෙනෙකුට ඒක දෙන්න නැත්නම් මේක එයාට ප්‍රයෝජනේ අඩුයි මට පුටු ඔතනින් අයින් කරලා නැතුව ඒ පුටු ටිකට කවුරු හරි දාන්න ඔතෙන්ට ඉස්සරහම කට්ටියට පේනවා හරිද කවුරු සංවිධායක මණ්ඩලේ ප ဋ ාණ පොත් ටිකද ඒක පටන් ගන්න දෙයක් තියෙනවා තව තියෙනවා පොත් ගන්න ඔක්කොම ටික අතට කරගෙන හැම කෙනෙක්ම පොත අරගෙන සජ්ජායනා කරන්න මතකෙන් සජ්ජායනා කරන්න පුළුවන් කට්ටිය මතකෙන් සජ්ජායනා කරන්න විචිත්ත මති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා දේහානික්ඛමින්සු සුභා චබ්බන්න රන්සියෝ නීල පීතාරක්ත සේතා මංජිඨාච පභස්සරා තං ලෝකනාථං සුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං හේතුපච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ අනන්තර පච්චයෝ සමනන්තර පච්චයෝ සහජාත පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝ නිස්සය පච්චයෝ උපනිස්සය පච්චයෝ පුරේජාත පච්චයෝ ජාත පච්චයෝ ආසේවන පච්චයෝ කම්ම පච්චයෝ විපාක පච්චයෝ ආහාර පච්චයෝ ඉන්ද්‍රිය පච්චයෝ ඥාන පච්චයෝ මග්ග පච්චයෝ සම්පයුත්ත පච්චයෝ විප්පයුත්ත පච්චයෝ අත්ථි පච්චයෝ නත්ථි පච්චයෝ විගත පච්චයෝ අවිගත පච්චයෝති හේතු පච්චයෝති හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානං ච රූපානං හේතු පච්චයේන පච්චයෝ හේතු පච්චය ඥානේන චබ්බන්න රන්සි භාසුරං
සම්බුද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමහං ආරම්මන පච්චයෝති රූපායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ සද්දායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ ගන්ධායතනං ඝාන විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ රසායතනං ජීවා විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ පොට්ඨබ්බායතනං ආය විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං පොට්ඨබ්බායතනං මනෝ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ සම්මේ ධම්මා මනෝ විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ යං යං ධම්මං ආරබ්ධ යේ ධම්මා uppajjanti චිත්ත චේතසිකා ධම්මා ඒතේ ධම්මා තේසං ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ ආරම්මන ඥානජාත චබ්බන්න රන්සි භාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමහං අධිපති පච්චයෝති ඡන්දාධිපති ඡන්ද සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ විරියාධිපති විරිය සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ චිත්තාධිපති චිත්ත සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ විමංසාධිපති විමංස සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ යං යං ධම්මං ගරුං කତ୍වා යේ ධම්මා uppajjanti චිත්ත චේතසිකා ධම්මා ඒතේ ධම්මා තේසං ධම්මානං අධිපති පච්චයේන පච්චයෝ අධිපති ඥාන සංජාත චබ්බන්න රන්සි භාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමහං ඒතේන සච්ච වජ්ජේන සොත්ති මේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන සොත්ති තේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන සොත්ති මේ
හෝතු සම්බදා සාදු 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 බුද්ධ ශාසනං චිරං තිට්ඨතු බුද්ධ ශාසනං චිරං තිට්ඨතු බුද්ධ ශාසනං චිරං තිට්ඨතු විහාරස්ථානයේ විහාරාධිපති අතිගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු විහාරවාසී මහා සංඝරත්නයෙන්ද එවැගේම වැඩ සිටින ගෞරවනීය අපට විහාරස්ථානයක විහාරාධිපති නායක මාහිමිපාණන් වහන්සේ වරක් ප්‍රමුඛ සම්පූජනීය මහා සංඝරත්නයෙන්ද අවසරයි. අද උකුවෙල මේ සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ මේ උදාාරතර ප ဋ ාහන ධර්ම දේශනාව පැවැත්වීමේදී සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නට දෙනවා ඊ.එම්. ප්‍රියදර්ශනී මහත්මිය හා විජිතා මහත්මිය ඇතුළු මෙම ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සැපයූ පින්වත් සැමට සියලු දෙනාගේම පවුල්වල දුවා දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම ඒ වගේම ඒ අය නමින් නැසී මිය පරලෝකීය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිදු කිරීම විහාරස්ථානයේ නමින් අපවත් වී වදාළ සියලු ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා සිදු කිරීම ඒ වගේම විශේෂයෙන්ම දේශකයන්න් වහන්සේටත් ඒ වගේම උඩතැන්න සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ සිටින ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයට විහාරස්ථ දායක සභාවේ පින්වත් සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය සඳහා සහභාගී වෙන සියලු දෙනාටත් මේ උදාාරතර කුසලයෝ ඒකාන්ත වශයෙන්ම නිර්වාණ අවබෝධය පිණිසම උදාාරතර පාරමීදා ධර්මයක් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරගෙන ධර්ම දේශනාව අපි ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට මත්තෙන් ධර්ම අවවාද දීම සාමාන්‍යයෙන් දේශකයන් වහන්සේ නමකගේ සිරිතක්. එහිදී පළවෙනි ධර්ම අවවාදයේ හැටියට මතක් කරනවා හැමෝම ධර්ම දේශනාවේ ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වාම එකම උනන්දුවකින් එකම වීරියකින් මේ දේශනාව මගේ සංසාර ගමන කෙටි කරගෙන මාර්ග ඵලයක් අවබෝධ කර ගැනීම පිණිසම මම යොදා ගන්නවා කියන ආරම්භක වීර්ය මධ්‍යයේහිද අවසානයේහිද පවත්වා ගන්න ඕනේ. ඒක මගේ ඉල්ලීමක්. ඒකට සාදුකාරයක් පවත්වපු හැමෝම සාදුකාර දීලා මගදී වෙනස් වෙන්න එපා. දැන් අපේ හාමුදුරනේ අපේ අයගේ සිරිතක් තමයි එහෙම කිව්වහම සාදු කියලා කියනවා. හැබැයි අතර මගදී මොකද වෙන්නේ? දේශනාව අවසාන වෙන්න ටිකක් ලං වෙනකොට එක්කෙනා බෑග් මල්ල ගත්තා යනවා හිමින් මාරු වෙන. එතකොට බණ අහන්න ආවේ කවුද? කියනවා. බණ අහන්න ආවේ ඇත්තෝ. මං ආවේ මොකටද? බණ කියලා දෙන්නේ. එතකොට බණ අහන්න ආපු මිනිහ හැබැයි මේකේ ප්‍රයෝජනයක් ගන්න. පුදුම වැඩේ කියන්නේ. හරිද? කුඹුර අයිතිකාර මිනිහ දාලා යනවා. අස්වැන්න ගන්න ඕන මිනිහ දාලා යනවා. මම පඹයවා ගිහින් දෝන අපේ හාමුදුරුවෝ. එතකොට මොකද වෙන්නේ? අන්නේ වැඩේ කරන්න එපා. ඇයි? ඇත්තටම මේ ලංකාවේ මිනිසුන්ට තාම තේරෙන්නේ ධර්මය අහන වෙලාවේ දාලා ගියොත් වෙන්නේ බාධා. තේරුණානේ? බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නවා. ජේතවනාරාමේ අල්ලපු වැටේ ඉන්නම චුන්දසූකර. එක බණපදයක් අහන්න හම්බුනේ. මොකෝ හේතුව? පෙර සංසාරේ බණ අහන වෙලාවල් වල මොකද වෙලා තියෙන්නේ? පස්සහරවල ගිහිල්ලා. කතාව තේරුණාද? ඇයි? බණ ඇහෙන වෙලාවේ විශේෂයෙන්ම අපේ නායක හඳුරු මතක් කළා වගේ මේක විශේෂ බණක්.
ඍජුවම මේකේ පටන් ගන්න ඉඳලා අවසානය දක්වාම මම ඔයාව එක වචනයකින් හරි නිවනට ලං කරනවාමයි ඒක මං පොරොන්දුවක් දෙනවා. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? එහෙනම් වෙන්න ඕනේ දේ තමයි ඔයා මේකෙන් ප්‍රයෝජනෙ ගන්න ඕනේ. සමහර වෙලාවට අපි නැගිටලා යනකොට මේකෙන් නැගිටලා යනකොට මැරෙන්න පුළුවන්. ආයි බණක් අහන්න නැති වෙන්න පුළුවන්. එහෙනම් මේකෙදි ගත යුතු ප්‍රයෝජනය සම්පූර්ණයෙන්ම ගන්න ඕනේ. ඊළඟට මේක එලිමහන් ධර්ම දේශනාවක් නිසා අම්මා අප්පච්චි සමහර විට ඔබ කෙනෙක් පාවහන් පැලඳගෙන ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිකපද දෙකක් න පාදුකා රූල්හස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමි සික්ඛාකරණීය න උපහනා රූල්හස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමි සික්ඛාකරණීය. සෙරෙප්පු හෝ සපත්තු දාගෙන ඉන්න කෙනාට බණ කියන්න එපා. එතකොට මොකද කරන්න අපේ ඇත්තෝ? ස්වාමීන් වහන්සේ කෙරෙහි කරුණාවෙන් සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්නවනම් සපත්තු දෙකක් දාගෙන ඉන්නවනම් මොකද කරන්නේ? ඒක පොඩ්ඩක් රිමූව් කරලා පැත්තකින් තියන බණ අහන්න. ඒක ඔයාටත් ලොකු උපකාරයක් වෙනවා. ඇයි ධර්ම ධර්ම ගරුත්වය. තේරෙනවනේ? බුදුරජාණන් වහන්සේ තව එපා කිව්වා න නීචේ ආසනේ නිසීදිත්වා උච්චේ ආසනේ නිසින්නස්සාගිලානස්ස. ඒ කියන්නේ බණ අහනකොට ස්වාමීන් වහන්සේ පහළ ආසනයක ඉඳගෙන උඩ ආසනයක ඉන්න කෙනාට බණ කියන්න එපා පුතේ. එතකොට මොකද වෙන්නේ? මම ඒකේ කිව්වේ මොකද්ද? පුළුවන් තරම් ස්වාමීන් වහන්සේගේ ලෙවල් එකට වඩා උඩ ඉන්න කට්ටිය ලෙවල් එකටවත් එන්න එහෙම නැත්නම් ඊට පල්ලෙහාට එන්න. මට ඉතින් අපේ අයට තේරෙනවා ඇති. හරි. තේරෙන්නේ මේ පහළ ඉඳ තියෙනවා. මෙතන පුටු දෙකක් තියෙනවා. හරිද? අර හරිය පුටු තියෙනවා. මේ මැද්දෙන් ඕනනම් තව පුටු ටිකක් දාගන්න පුළුවන්කම තියෙනවා. අන්න අර මහත්තුරු අහන හරිය එයාට තීරේ වෙනවනේ. ඒකෝට ඒ හරියට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතන තියෙනවා. හරිද? අපේ අම්මලා උඩම ඉන්න එපා. ඔය පුටු අරගෙන යන අම්මා ඉන්න ලෙවල් එක ගැටලුවක් තිබුණේ නැහැ. ඒතර මගේ සම ලෙවල් එකේ. නෑ ඔය අම්මලා ඉන්න. ඔය අම්මලා ඉන්න. ඔය මගේ ලෙවල් එකේ. මං කියන අර උඩම ඉන්න අම්මලා කීප දෙනෙක් ඒ අය තමයි මට වඩා උඩ ලෙවල් එකේ. ඒක සුදුසු නෑ. ඒ අම්මලා පහලට ඇවිල්ලා ඕම කරුණාවෙන් මං ඉල්ලීමක් කරන්නේ මං ගැනත් හිතන්නනේ මං ඔයා හදන්න ඇවිල්ලා තියෙන්නේ. නේද මහත්තයා? මං නසන්න නැහැ. හරි. එහෙනම් මේ හඳු ඊළඟ කාරණාව. හැමෝගාම අම්මල් මේ ධර්ම දේශනාවේ මේ තිරේ තියෙන කරුණු බලා ගන්න පුළුවන් තැනක වාඩි වෙන්න. ඔයාට තිරේ පේන්නේ නැත්නම් ඒක ඔයාට දේශනාවේ සම්පූර්ණ හරය ගන්නට මදි වෙනවා. අර බෝධිය යට ඉන්න උපාසකම් වලට පේන්නේ නැත්නම් ඉස්සරහට එන්න. පහලින් අපච්චිලා පේනවද? හරි. එන හැම කෙනෙකුටම බොහොම මේක ඇත්තට මෙච්චරයි වෙන්න ඕනේ. මෙහන් මම ඔයත් කාටවත් අහංචි දාන්නේ නැහැ. මෙහෙම නියෝග දාන්නේ නැහැ. මට ඕනකම තියෙන්නේ මොකද්ද? මගේ අම්මා අප්පච්චි වගේ මේක අරගන්න. මේකේ කරුණ ටික අරගෙන නිමෙන්න. එච්චරයි ඔය. ඔයා කොයි හරි තැනක ඉන්නකොට ඔයාලට පේන්නේ නැත්නම් ඒක මොකද වෙන්නේ? ටික වෙලාවක් යනකොට මම මේකේ ලියා ගන්න කරුණු දෙනවා. එතකොට ඔයාලට තේරෙන්නේ නැති වෙනකොට පේන්නේ නැති වෙනකොට ඔයා අපහසුතාවයටපත් වෙනවා. දැන් අපි මුලින්ම හදාගෙන ගමන සූදානම් නේ? හරි. ඊළඟට ලියන්න පොතක් පෑනක් තියෙන කට්ටිය හොඳයි. පොතක් පෑනක් නැති අය අත උස්සන්න බලන්න. දැනට පොතක් පෑනක් නැති අය. ඉක්මනට. සංවිධායක මණ්ඩලය අපේ මහතුරු චුට්ටක් එකට පුළුවන් නේද? හරි. ඒ අය ළඟට එනකොට බලන්න පොතක් ආයෙත් උස්සන් කී දෙනෙක්ද කියලා බලන්න. ගොඩක් ඉන්න මාතේ ටක් ගන්නවා. හරි. හරි පුතාලට නැහැ. ඈ? පොතක් නැහැ. ඉස්කෝලේ යන ළමයි පොතක් පෑනක් අරන් ඉන්නේ. බණහන් යනකොට පොත් පෑන් ගේන්නේ අපි අයනේ. හරි. එහෙනම් හැමෝටම පොතක් පෑනක් සපයන්න මාතේ ගාවක් නැහැ නේ. තියෙනවා. ඒක ගන්න. හරි. එතකොට දැන් අපි ඊළඟ කාරණාව මතක් කරනවා. අපේ අම්මලා නිදා ගන්න එපා දේශනාව අවසන් වෙනකම්. කොහොමද මගේ දේශනාව මම නිදා ගන්න දෙන්නේ? නෑ දන්නවද නේ? ඔව් නිදාගත්තොත් මොකද කරන්නේ? එයාට බොහෝම ආදරෙන් නැගිට්ටවනවා. නැගිට්ටවලා නිදිමත නැති වෙන ප්‍රශ්නයක් දෙකක් අහනවා. එතකොට ආනර උඩ ඉන්න ළමයිට පොත් ඉංග්‍රීසියෙන් හරි. අවශ්‍යයි ඉල්ලගන්න. දැන් මම දේශනාව ආරම්භ කරන්න හදන්නේ. හැමෝම සාදුකාරයක් පවත්වා. හරි. තවතාවක් සාදුකාරයක් පවත්වා. හරි. දැන් මේ අනුගමන
ඔයත් දැන් ඊයේ අපේ නායක හඳුරන්නේ මම ඊයේ කැස්බෑවේ පිළියන්දර කැස්බෑවේ ධර්ම දේශනාවක් කළා. ඒ දේශනාව අතිශයින්ම සාර්ථකයි. හේතු පැය 5ක් දේශනාව කළා. 4යි දේශනාව දාලා තිබුණේ. ඒ මිනිස්සුන්ගේ කැමැත්ත වැඩි නිසා මොකද වෙන්නේ? තව පැය ඉල්ලුවා. ඊට පස්සේ මට ඉතින් කොච්චර වැඩ තිබුණා අද උදේ ධර්ම දේශනාවක් ගම් 5. දැන් මේක හවස. හරි මේක ඉවර වෙනකොට රෑ 12යි. ආයෙ හෙට උදේ. නමුත් මොකද වෙන්නේ? කොච්චරම කාර්ය බහුල වුණත් මම ඉදිරිපත් වෙලා තියෙන සම්බුද්ධ ශාසනය බේරගන්න නිසා මේකේ මිනිස්සුගේ පැත්තෙන් හිතලා අපේ අම්මා ඇත්තටම අද ගම් 5න් වාහනේට නැග්ගට පස්සේ මෙන්න මේ අර වංගු දෙකක් ගාව අපේ මහත්තයා බ්‍රේක් පාරක් ගැහුවාම තමයි හැරුනේ. හරි එතකන් නිදි අපේ ස්වාමීන් සැතපීලා ආවේ. හේතුව මොකද්ද? ඇත්තටම මට උණ මේ දැනු සාමාන්‍ය සෙල්සියස් 100ට විතර ඇඟ රත් වෙලා. මම මේ ෆෑන් එක දාන්න එපා කියලා හඳුනන හීතරේ ගැහෙන්න පටන් ගන්නවා. හැබැයි ඒත් මං අතහරින්නේ මගේ ගත දුර්වලයි. දැන් හැමදාම දුවල බන කියලා එහෙ මේ පැනලා වාහනේ ඇඟ තැරිලා ජම්බු ගෙඩිය වගේ. හරිද? නම මොකද බන ටික කියන්න මම හිතේ වීරිය ඇති කරගෙන කියනවා. මම අපේ අම්මලාගෙන් බොහොම කරුණාවෙන් ඉල්ලනවා. මම මෙතෙන්ට වඩම්මපු එකෙන් ඔයාගේ නිවන් මඟ සම්පූර්ණ කරගෙන මිසක එළියට බහින්න එපා. මේ මකර තොරණෙන් එළියට යනකොට ඔයාට කියන්න පුළුවන්කමක් තියාගන්න. ඇත්තටම අපි මෙච්චර කාලයකට ඉගෙන ගත නැති දේවල් විශාල එකක් නෙවෙයි. විශාල ප්‍රමාණයක් එකතු කරගත්ත ජීවිතේට නිවන් දකින්න මාවත අපි ක්ලියර් කරගත්තා, පිරිසිදු කරගත්තා කියන තැන. මෙහා ඒක කියන්නව කවුද? මේ චූටිම පුතත් වයසකම අම්මත් ධර්මයේ තේරෙනම අප්පච්චි නොතේරෙනම අම්මා. කතාව දෙන්නමයි පුතා. ඒ කියන්නේ කොටසක් විතරක් කීප දෙනෙක් විතරක් අර හොඳම පොස්ට් ක්‍රවුඩ් එක ඒක විතරක් කරනවා නම් මං జగතෙක් නෙවෙයි නේ. හැමදාම බනහන මේ අම්මා ඉස්සරහින් මං වීරය වෙලා වැඩක් නෑ. මොකද කරන්නේ? එහෙම නෙවෙයි මේ හීන් මේ කාටත් තේරෙන්න ඕන මොකද්ද? මට නිවන් දකින්න දැන් පුළුවන්. මෙන්න මේකයි පාත් එක. මං යන්න ඕන මාවත මේකයි කියලා. ඒක තමයි අම්මා බන කිව්වේ. එන හැමෝටම තේරුණාද? කියන්නකො. එහෙම අදහසක් ඇති කරගත්තද? එහෙම අදහසක් ඇති කරගත්ත කට්ටිය විතරක් හයියෙන් සාදුකාරයක් පවත්තා. එහෙනම් ඔය පෙට්‍රල් ටික ඉවර වෙනකම්ම තියාගන්න. මගදී මොකද පෙට්‍රල් නැති කරගන්න එපා. හරි අවධානය වෙනස් කරගන්න එපා. අපේ ආන්දරේ ඊයේ දේශනාව සාර්ථක වෙන ප්‍රධාන හේතුව තමයි එකම එක්කෙනෙක්වත් ෆෝන් රින්ග්ස් කරේ නැහැ. එකම එක්කෙනෙක්වත් නැගිට්ටේ නැහැ. අන්තිම මොහොතේ උපාසකම්මල දෙන්නේ නැගිටලා වැඳලා කිව්වා ස්වාමීන් වහන්සේ බස් එක පරක්කු වෙනවා. එතකොට මොකද තව පැයක් මම වැඩිපුර ඇදලා නිසා මම ඌ කියන්න බෑ. නියමිත ටයිම් එකට වඩා පැයක් ඇදලා. ඒතර අන්තිම විනාඩි 10 විතර කිව්වා ස්වාමීන් වහන්සේ බස් එක නැති වෙනවා යන්න දුර පළාතට යන්න. ඉතින් මොකද සමහර අම්මලා ඉන්න දැන් මේ ළඟ දවසක් මම අවිස්සාවේල ධර්ම දේශනාවක් කළා උඩුදුම්බර පැත්තේ අම්මලා දෙන්නේ කෙවිලිට. උඩුදුම්බර පැත්තේ. හරි. එතකොට ඒ අම්මලාට ඉතින් chance එකක් දෙන්නේ නෙවෙයි. උන්දරට බස් නැහැ එතකොට. අපේ අම්මලාට කාට හරි කෙනෙකුට එහෙම ප්‍රශ්නයක් තිබුණොත් මොකද කරන්නේ? නැකිටලා මම පැත්තට වැඳලා අවසරයි ස්වාමීන් මේ ප්‍රශ්නේ නිසා මම යනවා. එතකොට මොකද? ඒක ඊළඟ කට්ටියට බෝ වෙන්න බෑ. මොකද අනිත් කට්ටියට බස් තියෙනවනේ. එහෙම වෙන්නේ එපා. මම කියන්නේ මොකද? මේකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. අපේ හැමදෙරේ මම ඕස්ට්‍රේලියාවට වැඩපු වෙලාවේ හරිද? දැන් මේ ගිය අවුරුද්දේ මම වැඩම කළේ. මම දැකපු එක දෙයක් තමයි. මම මෙහි මාස 3ක් කියපු බණ ඒ දවස් 3ෙන් අල්ලගත්තා. ඇයි හේතුව? මොකද හේතුව? කියන බෑ. අපේ හැමදෙරේ එකක් තමයි ඒ මිනිස්සුගේ අර මොකද සිතුවිලි ටිකක් බොහොම ඇඩ්වාන්ස්. ඒ කියන්නේ දමල ගහලා යන්නේ. ඊට පස්සේ මෙහෙන් ගිහිල්ලා තියෙන ටිකක් මොනවද? පින් වැඩි මිනිස්සු ටිකක් නේ ගිහිල්ලා තියෙන්නේ. පින් වැඩි නිසා මොකද වෙන්නේ? කියන්නේ පින වැඩි වෙනකොට සැපය වැඩි. සැපය වැඩි වෙනකොට මේ රටේ දුක් විඳ ඉන්නේ නැතුව සල්ලි තියනවා, දරු නේ රස්සා ලැබෙනවා, වෙන රටකට යනවා. ඒ ගිහිල්ලා ඉන්නේ පොඩ්ඩක් මොකද වෙන්නේ? තේරිච්ච පිරිසක්, පිනෙන් වැඩි පිරිසක්. එතකොට අපි පිනෙන් අඩුද? ඔව්. හැබැයි මතක තියාගන්න අපි අනිකුත් මිනිස් සත්වයින්ට සාපේක්ෂව පිනෙන් වැඩි. මතක තියාගන්න මෙතන ඉන්න හැම කෙනෙක්ම පිනෙන් අඩු නෑ. අර මිනිස්සුන්ට සාපේක්ෂව මම කිව්වේ. එහෙනම් මොකද කරන්නේ? අපි හැමෝම උත්සාහ කරන්නේ මොකක් කරගන්නද? අපිට තියෙන පින් මට්ටම අනුව කොහොම හරි මේ ටික ඇබ්සෝබ් කරගන්න, පුරා ගන්න. අන්න ඒකට මම ඔයාගේ තාත්තා වගේ, තේරෙනවනේ? ඔයාගේ ගුරුවරයා වගේ, ඔයාගේ දරුවෙක් වගේ, සහෝදරයෙක් වගේ මම උදව් කරනවා. මට ඕන එකම දෙකදී මේක අවසන් වෙනකම් ඔයා මොනවා හරි ගන්න
ඔයාගේ ෆෝන් එක ඕෆ් කරගන්න. විනාඩියක් අරගෙන ටක් ගාලා ෆෝන් එක එළියට ගන්න. ෆෝන් තියෙන හැම කෙනෙක්ම ගන්න. ඕෆ් කරලා තියෙන්නේ. ඕෆ් කරමු නැති කට්ටිය ගන්න. සහ ඔයාගේ පේලියේ ළඟපාත බලන වයසක අම්මා කෙනෙක් ඉන්නවද කියලා ගොඩක් වෙලාවට රින්ග්ස් යන ඒ අම්මා ඕෆ් කළා කියලා හිතාගෙන ඉන්නවා. ඕෆ් වෙලා නැහැ. ඒ නිසා බලන්න ඔයාගේ ළඟ ඉන්නවද කියලා වයසක කවුරු හරි කෙනෙක් ඉල්ලලා ෆෝන් එක ඕෆ් කරලා දෙන්න. එතකොට ඔයගොල්ලෝ හැම කෙනෙකුට මේක මොකද පහසුවක්. හරිද? මම මේ අවවාද ටික දීලා පටන් ගන්න. එතකොට කාටවත් බාධාවක් වෙන්නේ නැහැ. හරි. ඊළඟට අහගන්න. යම්කිසි තැනක මහත්තයා මේ චූටි දුවට හරි කමන්නේ මේ අම්මලාට හරි කමන්නේ නොතේරෙන තැනක් තිබ්බොත් එතනින් ඉස්සරහට ඔයා යන්න එපා. ඒ කියන්නේ අත උස්සන ලැජ්ජන චිට් එකක් ලියන්න. ඔය පොතෙන් පොඩි කොන කෑල්ලක ලියන්න. ලියලා ඉස්සරහට පාස් කරා. පාස් කරාම මේ මහත්තයා මට ගෙනත් දෙයි. හරිද? එකවර පුතා මට ගෙනත් දෙයි. කවුරු හරි කෙනෙක් ඔය ළමයින්ට හරි කමන්නේ මොනවා හරි පුතා මේකේ තේරෙන්නේ නැත්නම් ඒක නිකන් හිර කරගෙන ඉස්සරහට යන්න එපා. මොකද හේතුව? ඇයි මහත්තයා මම එහෙම කියන්නේ හේතුව? මම කතා කරන්නේ මොකද්ද? මේ ශාසනයේ තියෙන ගැඹුරුම කොටස. මොකද්ද? අභිධර්මයේ ධම්මසංගණි විභංග ධාතු කතා පුද්ගල පඤ්ඤාති යමක කතාවත්තු ප ဋ ාණ. එතකොට මේ ප්‍රකරණ හතේ උඩම එක තමයි මම මේ කතා කරන්නේ. හැබැයි මම පන්සලට ආපු වෙලාවේ වැඩලා ඉන්න නායක හාමුදුරුවෝ මේ අපේ නායක හාමුදුරුවෝ කියපු ලස්සන කතාවක් තියෙනවා. මොකද ඒ නායක හාමුදුරුවෝ කියනවා අපි YouTube එකෙන් ඔබ වහන්සේගේ බණ අහනවා. හරිද? දැන් ඇත්තටම නායක හාමුදුරුවනේ විහාරස්ථානයකට ගියාම අපිට සතුටු හිතෙනවා. මොකද බටර් නෙමෙයි. ඇත්තටම නායක හාමුදුරුවෝ අහලා අපිට පැසසුමක් ලබා දෙනවා. මොකද්ද? අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන ටික අපිට තේරෙනවා. තේරෙනවද? දැන් පෙරීද මට කතා කරා පෙරීද බෞද්ධ රූපවාහිනී දේශනාවකට වඩනකොට ගාල්ල පැත්තේ නායක හාමුදුරුවෝ කෙනෙක් කතා කරලා ඇහුවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. මේක හැමෝටම තේරෙන භාෂාවෙන් මම කියලා දෙන්න. චක්කුංච කියන්නේ චක්කු ප්‍රසාද රූපය. ඇස මේ ගෙඩි පිටින් මේ මස් ඇස නෙමෙයි. චක්කු ප්‍රසාද රූපය රූපයක්. ඊට පස්සේ පටිච්ච රූපේච රූපේච කියන්නේ වර්ණ රූපය. මේ මොකක්ද? මේක වර්ණ රූපේ නෙමෙයි. අපි නිකන් වර්ණ රූපය කියලා කිව්වොත් මේ මොකද්ද? වර්ණ රූප කෝටි ගණනක එකතුවකින් හැදිච්ච මොකද්ද? වර්ණ සටහන. මේක කියන්නේ මොකද්ද? වර්ණ සටහන. මේක ඔබ්ජෙක්ට් එකක්. වස්තුවක්. මේක තියෙන රූප කියන්නේ ඇහැට පේන්නේ නැති රූප අති විශාල කෝටි ප්‍රකෝටි ගණන් නවතයක් විතර තියෙනවා. හරි. බුදුහාමුදුරුවෝ කියනවා ඒ චූටිම අංශු දෙක. මොකද චක්කු ප්‍රසාද රූපයයි වර්ණ රූපයයි දෙක එකතු වෙලා මොකද වෙන්නේ? හැදෙනවා චක්කු විඥාන. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඒතකොට ඒ ස්වාමීන් වහන්සේ දැන් මගේ ධර්මදේශනා අහලා උන්වහන්සේට තිබිච්ච ඩවුට් එක අහනවා. මොකද්ද? අපේ හාමුදුරුවනේ ආයතන පහක් ගැන නම් මට තේරෙනවා ඔබ වහන්සේ කියපු දේ. මොකද චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන, සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාන, ගානංච පටිච්ච ගන්ධේච උප්පජ්ජති ගාන විඥාන, ජීවහාච පටිච්ච රසේච උප්පජ්ජති ජීවහා විඥාන, කායේච පටිච්ච පොට්ඨබ්බේච උප්පජ්ජති කාය විඥාන. ඒක තේරෙනවා. ඇයි? චක්කු කියන්නේ රූපයක්, වර්ණ රූපය කියන්නේ රූපයක්. රූප දෙකක් එකතු වෙලා ගැටිලා උපදින මොකද්ද? චක්කු විඥාන. සිත. උන්වහන්සේ 6 වෙනි එක මගෙන් අහනවා. ස්වාමීන් වහන්සේ මනංච පටිච්ච ධම්මේච කියන එකේදී මනංච කියන්නේ මොලේද? මම කොහොමනේ අනේ සංසවසරයි මට වඩා වැඩි මනාවදුරු කෙනෙක්. අනේ ස්වාමීන් වහන්සේ අවසරයි මොලේ නෙමෙයි. මොලේ ඔබට කිසිම සම්බන්ධතාවයක් නැහැ. හැබැයි උන්වහන්සේත් මොකද වෙන්නේ? අතාරින්නේ මගෙන් එක අහනවා. මේ මොලේ නෙවෙයි නම් කොහොමද? එතකොට මොලෙන් මොකුත් වැඩක් වෙන්නේ නැද්ද? අපිට මොලේ ඕන නේද? අහනවා. ඉතින් හැබැයි වැදගත්මකම කියන්නේ මොකද්ද? ඒ ටිකට උත්තරේ දෙන්න මං ගිහි කාලේ විද්‍යා ගුරුවරයෙක් නිසා මොලේ ගැනත් මං ඉගෙනගෙන තිබුණා. ඒරවනේ මස්තිෂ්කය අනුමස්තිෂ්කය සුසුම්නාශීර්ෂකේ චලන සමායෝජන ඔක්කොම ටික අපේ ආමුදුරනේ ඒකෙන් කරගන්න ඕන ඒ දේවල් ටික ඉගෙනගෙන තිබුණ නිසා මං කොහොනේ අපේ ආමුදුරේ සමා වෙන්න මං අවුරුදු 16ක් බෝඩ් පිහ දැම්මේ විද්‍යාවෙන්. හැබැයි ඒක විද්‍යාව නෙමෙයි අවිද්‍යාව. මොන භාග්‍යතුන් වහන්සේගේ ඥාණයෙන් ගත්ත විද්‍යාව තමයි විද්‍යාව. ඇයි? අමයන් මේක මොලේ කියලා ගත්තොත් මොකද මන ආයතනය කියන්නේ මොලේ කියලා ගත්තොත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද මොලේ කියන්නේ රූප ටිකන්නේ. එතකොට ප්‍රශ්නයක් තියෙනවා. මෙබල මම දවසක් අපේ හාමුදුරනේ මාළමේ නෙවිල් ෆර්නෑන්ඩෝ හොස්පිටල් එකට වැඩම කළා. මගේ දායක මහත්තයෙක්ගේ නෝන පාරේ වැටිලා මෙන්න මේ ඔළුව වැදිලා පාරේ කාණු ගැට්ටක මොලේ මැරිලා. දැන්
මැෂින් වලින් මිනිස්සු ඉන්නවා. ඇයි? අර කවුද ජැක්සන් ඇන්තනි දින 500ක් හිටියේ මැෂින් වලින්. මරුන්නේ නෑ. මරුන්නේ. හැබැයි මොලේ මැරිලා. එතකොට මොකද මොලෙන් නම් ඔක්කොම කරන්නේ මොලේ මැරුණා නම් ඒක කොහොමද ඉන්නේ? දොන මතක තියාගන්න. මේ හෘදය වස්තු ප්‍රසාද රූපය ඇසුරු කොටගෙන තමයි මොකද සිත් උපදින්නේ. හැබැයි ඒත් සියල්ලෙන් සියල්ල ඒක සාධාරණ නෑ. හේතුව මොකද? හදේ වස්තු ප්‍රසාද රූපේ තියෙන කාටද? අපිට. අරූපාවචර සත්වයින්ට කවුද? ආකාසානංචායතන වාසී සත්වයින්ට විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන කියන අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉන්න සත්වයින්ට හදේ වස්තු ප්‍රසාද රූපයක් නෑ. එහෙනම් මොකද්ද මන ආයතන කියන්නේ? මොකද්ද මන ආයතන කියන්නේ? අන්න ඒකයි ඉගෙන ගන්නකොට ත්‍රිපිටකය හාත්පසම ඉගෙනගෙන තියෙන්න කොහේ හරි තැනක හිර වෙන උත්තරයක් දෙන්න බෑ. තේරුණාද? මොකද්ද මන ආයතන කියන්නේ? සුකුම රූප 16යි ඊළඟට ඔය භවාංග චිත්ත පරම්පරාව. දැන් භවාංග චිත්ත පරම්පරාව තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. අරගොල්ලන්ට සුකුම රූප නෑ. සුකුම රූප කියලා කියන්නේ ආදේවත්තු ප්‍රසාද රූපය වගේ සූක්ෂම රූප. කතාව තේරුණාද? තේරුණේ කමක් නෑ. එකක් මතක තියාගන්න. මොකක්ද? මන ආයතන කියන්නේ මොලේ නෙවෙයි. එච්චරයි දැනට ගන්න ඕන. ඊට පස්සේ මොකද වෙන්නේ? හොඳ සෙල්ලම් එළිවෙන යාමෙට. දැන් හොඳට බය වෙලා එළියට කම්බන කියයිද කියලා. පහුගිය දවස්වල ඔයගොල්ලෝ දැක්ක නේද? ධර්ම පාඨයක් ප්‍රසිද්ධ වුණා. මොකක්ද? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. තේරුම? මොකක්ද? හිතන දේ වෙන්නේ වෙන දේ හිතා ගන්නත් මේ අපේ බෝසතාණන් වහන්සේ මීට 20 අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර ආතුව ඉති කුමාරිය වෙලා ඉඳිද්දි. කවුද? ඉති කුමාරි. ඉති නෙමෙයි ඉති කුමාරි. කවුද? පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ නැගණිය. කවුද? පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ නැගණිය. අපේ අම්ම චුට්ට නැගණිය. යෝ. බුදුහාමුදුරන්ට නංගි කෙනෙක් ඉන්න පුළුවන්ද? නෑ බෝසත් නේ බුදුහාමුදුරන්. පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ නංගි. නංගි කෙනෙක් ඉන්න පුළුවන්ද? බුදුහාමුදුරන්ට තමයි ඉන්න බෑනේ. එහෙනම් ඔය කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ නෙවෙයි අම්මා. හරිද? අපේ බුදුරජාණන් වහන්සේගේ මල්ලි කවුද? නෑ ආනන්ද හඳුරුගේ මල්ලි. ඔරුගේ නන්ද ආයන වලට දාගෙන නෝද. නන්ද හඳුරු අර දිව්‍යාංගනාවක් කැමැත්ත ඉල්ලලා මේ නවදලි හේනක පෑව වැඩි රුව ලෙස උවමින් දෙනුවන් රවටා කියලා ඔය කියන්නේ සින්දුවල. එතන මොකද වෙන්නේ? ඒ කවුද? සුද්ධෝදන රජතුමාගේ සෙකන්ඩ් කසාදේ. ඒ කියන්නේ පළවෙනි කෙනා කවුද? මහා මායා දේවීන් වහන්සේ කලුරිය කරනවා බුදුරජාණන් වහන්සේ හේවත් අපේ සිද්ධාර්ථ කුමාරයා ඉපදින දින 7කින් කලුරිය කරනවා. ඕනම බුදු කෙනෙක් බිහි කරපු බුද්ධාංකුරේ බිහි කරපු මව දින 7කින් කලුරිය කරන එක ධර්මතාවයක්. ඒක බුද්ධ විශේෂණ එක. හරි. එහෙනම් අපේ බුදුරජාණන් වහන්සේගේ සුළුමවගේ පුතා තමයි නන්ද කුමරු. ඒ වගේ තමයි පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ සුළුමවගේ දුව තමයි කවුද? කියන්නකෝ. ඉති කුමාරිය. ඉති කුමාරිය හරි අපේ අම්මා වාඩි වෙන්නේ. ඉති කුමාරිය ප්‍රාර්ථනාවක් කරනවා අපතෙල් පූජාවක් කරලා මමද මතු බුදු වෙම්වා කියලා සිද්ධාර්ථ තෙල් පූජා කරලා ප්‍රාර්ථනා කරපු එක ඉටු වුණාද නැද්ද? ඉටු වුණාද නැද්ද? ඒ කියන්නේ හිතපු දේ වුණාද නැද්ද? ඈ? සිද්ධ වුණානේ. දැන් හිතපු දේ වෙන්නේ නැහැ කිව්වොත්. ඒකට කියන්නේ බොනිකර තරුව කියලා. හිතන දේ වෙන්නේ නෙමෙයි. ඕකේ කියන්නේ මොකද්ද? අචින්තිතම්පි භවති. ඒ වචනේත් කියන විදිය වැරදි. අචින්ති කියන්නේ මුලට අරගෙන තියෙන්නේ නොහිතන දේද වන්නේය. අචින්තිතම්පි පාලි භාෂාවේ පි
ච අපි අපිච දකාරාර්ථය හංගවන පද මමද ඔහුද අම්හාකන්ත තුම්හාකන්ත අම්හාකම්පි තුම්හාකම්පි ඒ පියන්නෙන් අදහස් කරන්නේ ඡයන්නෙන් අදහස් කරන්නේ අපි කියන එකෙන් අපිච කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද දකාරාර්ථ මම කෙටියෙන් කියන්නේ මොකද්ද කිව්වේ හිතන දේ නොහිතන දේද අචින්තිතම්පි නොහිතන දේද වියහැක චින්තිතම්පි හිතන දේද වෙනසිය හැක එතකොට මොකද බුදුරජාණන් වහන්සේ කිව්වේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හිතන දේ වෙනසෙන්න පුළුවන් වෙනසෙන එක නවත්තන්න නම් මොකද කරන්න ඕන තාමේන පුරිසෝ වායමති මිනිසුනි වීරයෙන් යුක්තව උත්සාහ කළ යුතුයි එහෙනම් මොකද කරන්න ඕන අද මෙතන ඉන්න අය මේ වාඩි වුණේ මොකටද අම්මා මොකද අවසාන බලාපොරොත්තු නිවන් දකින්න එහෙනම් ඔන්න ඔයා දැන් හිතන දේ මොකද්ද නිවන් දකින්න හිතන දේ වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ නැගිටලා යන්න අපරාධේ බණහන හිතන දේ වෙන්නේ නැත්නම් බණහල වැඩකුත් නැහැනේ මොකද්ද තියෙන ප්‍රශ්නේ අපි හිතුව මේක පන්තියේ ඉන්න ඔක්කොම ළමයි ටික දොස්තර වෙනවා කියලා කියනවා දැන් අපි පුංචි කාලේ අහනෝනේ what you want to be I want to be a doctor I want to be a proctor I want to be an actor I want to be an actor මම හරියට කියනවා හැබැයි ડોක්ටර් වෙනවා කියපුව ඔක්කොම ડોක්ටර් වෙනවද සමහරව කොන් ડોක්ටර් ඒ මොකද වෙලා තියෙන්නේ හිතපු පළියට හැම එකක්ම වෙන්නේ ආන්න ඒක තමයි මේ බුද්ධ දේශනාවේ තේරුම හිතුවට වැඩක් විතරක් වැඩක් වෙන්නේ නැහැ හිතලා ක්‍රියාත්මක වෙන්න ඕන first is the vision second is the mission දැන් අපේ ආයේ තියෙන ප්‍රශ්නේ මොකද්ද විෂන් එකක් තිබේ නිවන් දකින්න ඕන කියලා තියෙනවා හැබැයි මිෂන් අවුල් මිෂන් එකක් නැද්ද උඩට නිවන් දකින්න විෂන් එක තියෙනවා මිෂන් එකක් නැද්ද තියෙන මොකද්ද සිල් සමාදන් වෙනවා අතෝසන් ඔන්න මිෂන් අතෝසන් සිල් සමාදන් වෙනවා අතපාත අනුරාධපුරේ රුවන්වැලි සෑය වඳින්න යනවා අතෝසන් අතපාත දඹදිවත් යනවා. වෙයි විවිධ මිෂන්. හැබැයි ඒ විෂන් එකට යන්න අද මම කතා කරන්නේ අපේ හාමුදුරනේ මම මේව කතා කරන ඕපදූපේ නෙමෙයි මම ඔයාව ගෙනහිලා නතර කරන මොකද්ද විෂන් එක ගත්තා නම් ඒ විෂන් එකටම මිෂන් එක මොකද කරන්න ඕන ටාගට් කරන්න ඕන. මෙච්චර කාලයකට කරලා තියෙන්නේ මොකද්ද විෂන් එකක් තිබිලා තියෙනවා. මිෂන් උත් කරලා තියෙනවා එක මිෂන් කරලා තියෙනවා හැබැයි මේ මිෂන් ටික ඔයා දන්නේ නැහැ විෂන් එකට හරියටම ඉලක්ක ගතද කියලා අද මම දෙන බේත ආයි වෙන කිසිම දොස්තර කෙනෙක් හොයන්න හම් වෙන්නේ හොයන්න ඌමනාවක් එන්නේ මේකෙන් වැඩේ ඉවර කරගන්න නැත්නම් මොකද අපි අරකටත් දුවනවා මේකටත් දුවනවා අර පන්සලෙත් දුවනවා මේ පන්සලේ බණ්ඩත් දුවනවා මං කියන්නේ අහගන්න බණ ඇහුවට කමක් නැහැ මොකද වෙන්න ඕනේ අද මේ ගන්න එක ඉලක්කගත කරගන්න ඕන. හරියටම විෂන් එකට ඉලක්කගත කරන්න. බණ කෝටියක් ඇහුවත් වැඩක් නැහැ. මොකද්ද? අර විෂන් එකට ඔයා ලං වෙන්නේ නැත්නම්. හරි. දැන් ඔන්න විෂන් එක හරි. මොකද්ද? නිවන් දකින්න ඕන. අර කියව කතාව දැන් තේරුණා මොකද්ද? හිතලා විතරක් වැඩක් නැහැ. මොකද වෙනවද? හිතලා කරන්න ඕන. එහෙනම් මොකද මේ හිතන දේ වෙන්නේ නැහැ නෙමෙයි. හිතන සමහර දේවල් වෙන්නේ ඒ මොකක් නිසාද? මොකක් නිසාද? විරියාධිපති විරිය සම්පයුත්ත කානං ධම්මානං තං සමුත්ථාන අනංච රූපානං අධිපති පච්චයේන පච්චයෝ පෙල්ල ගන්න පච්චයෝ පොත පෙල්ල ගන්න පොතේ බලන්න තියෙන දැන් මම ඔක නිකන් ගියා පස්සේ මං කියන එක ඔය අහගෙන ඉන්නවද හරිද මම මේකෙදි දෙන්නේ තනි කරම ඕගොල්ලෝ මහන්සි කරනවා නෑ උපාසකම් වල දෙන්නේ හාමුදුරුවෝ මහන්සි වෙනවා උපාසකම් මහන්සි වෙනවා ඉගලා කරන බුද්ධි එළගන්න අධිපති ප්‍රත්‍ය හතරවෙනි ප්‍රත්‍ය නේද තුන්වෙනි ප්‍රත්‍ය විදුව පහ බලන්න කියන්නේ හැමෝම ගාතාව විරියාධිපති
විරිය සම්පයුත්ත කානං ධම්මානං තං සමුත්ථානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ වීර්ය අධිපතිව තිබුණොත් විතරයි හිතන දේ වෙන්නේ. එහෙම නැත්නම් වීර්ය දුර්වල වෙච්ච ගමන් හිතන දේ වෙන්නේ. හිතන දේ වෙන්නේ කියලා ස්ථීර අර්ථයක් ගන්න එපා. හිතන දේ වෙන්නේම නෑ. වෙන දේ හිතා ගන්න බෑ. අපේ හාමුදුරුවෝ මම පහුගිය දවස්වල පුරුණෑගල පැත්තේ ධර්ම දේශනාවකට වැඩම කරා. මම යනකොට පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ ත්‍රිවිල් එකේ කොළපාට ත්‍රිවිල් එකේ කළු පාට රෙද්ද පිටිපස්සෙන් ගහලා තියෙනවා අචින්තිතම්පි භවති චින්තිතම්පි විනාශති. හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්න බෑ. මම බොහොම කරුණාවෙන් ඒ පන්සලේ හිටපු පිරිසට මේ කතාව කියලා දුන්නා. කියලා දීලා ධර්ම දේශනාව ඉවර කරලා එනකොට සිංහල එක ගලවලා. අපේ රියදුරු මහත්තයා වාහනේ ඇතුලේ ඉඳගෙන බලාගෙන ඉඳලා ලොකු හාමුදුරුවෝ මට ආවට පස්සේ කියනවා ලොකු හාමුදුරුවෝ බැන්නලු ඩ්‍රයිවර්ට අහන් ඉදපන් හරි අර්ථය ගලපන් සිංහල එක දීපන් පාලිය. හරි. ඒක තමයි අපේ හාමුදුරුවෝගේ තියෙන විශේෂත්වය. මොකද වැරදි නම් අපේ හාමුදුරුවෝනේ ආයෙ දෙසලයක් බලන්නේ රියදුරු කියන ගලපින්නේ. අන්න එහෙම ඉන්න ඕන. හරිද? කාගේද මගේද අදහස? නෑ. තථාගත ධර්මයේ පෙළ අටුවා බල්ලා ටීකා බල්ලා කියන්නේ. නැත්නම් මිනිස්සු මොකද වෙන්නේ? නැත්නම් මිනිස්සු වැරදි පැත්තකට යන්නේ. ඔයා හිතන්නකෝ මේ දැන් අපේ පුංචි කාලේ අපේ යවුවන් පස්සේ what you want to be කියලා අපි කිව්වා ડોක්ටර් කෙනෙක් වෙනවා කියලා. දැන් මේ හිණියුන් ඕක ලොකු වෙනකොට ඇහුවොත් එහෙම what you want to be. අචින්තිතම්පි භවති. හිතන්නේ වෙන්නේ නැහැ. ඔගේ නාලකම දේ තමයි හාමුදුරුවනේ 2010 මම පන්ති කරනකොට මම ටියුෂන් ගුරුවරයෙක් එතකොට දෙහිවල ශාස්ත්‍රානන්ද පිරිවෙනේ මම ඉගෙනුවා. ඒ උගන්වනකොට 9 වසර කෙල්ලෙක් ඉන්නවා මෙලෝ වැඩක් කරන්න. පන්ති හිටපු බ්‍රයිට්ම කේස් එක. මොකුත් වැඩ කරන්නේ නැහැ. මම මොකෝ පුතේ? වැඩක් නැහැ සර්. මම හිතුවා සර් වැඩක් නැහැ සර්. 2012 ලෝක විනාශය වෙනෝනේ. මම විභාග O level ලියන්නේ දාත. ඒතර වැඩක් තියනවද? වැඩක් නැහැ. ගන්න මේ ළමයාට වැදිච්චලා තියෙන්නේ. මේ ළමයා මොකද ඉන්නේ? වැඩ කරන්නේ නැහැ. අපේ අම්මා අදට නම් ඕගොල්ලෝ ඉනාලු වීදී මේක ඉස්සරහට ওই විදියට හිතන්න පටන් ගත්තොත් ඊළඟ පරම්පරාව හිතන මොකද්ද? හිතන දේ වෙන්නේ නැත්නම් සිස්සත් පාස් වෙන්න පාඩම් කළ වැඩකුත් නැහැ. ඒක මානසික බලපෑමක්. ඒ සත්බුදුරජාන් වහන්සේ කවදාවත් සත්වෙන්ට එහෙම කියන්නේ නැහැ. ඇයි ඒ? ඔයාලා හිතන්නකෝ නිවන් දකින්න උත්සාහ කරන එක පැත්තක තැබේවා. හරියට ජීවත් වෙන්න, ඉගෙන ගන්න, විභාග සමත් වෙන්න, දරුවෙක් හදාගන්න, නාලකල දට්ටික වැදලා ඉන්න. හැම එකටම මොකක්ද තියෙනව? අපි හිතන දේ වෙනවා. නේ? අපි හිතන දේ කරගන්න ඕන කියන වීරිය තියෙන්න ඕන. එහෙම නැත්නම් මොකද ලොකු අභාගයකට යනවා. හොඳයි. ඔතන බලන්න බුදුරජාන් වහන්සේ ඕකේ කියනවා විරිය අධිපති වුණොත් විතරයි මේක කටයුත්ත කරගන්න පුළුවන්. වීර්ය දුර්වල වෙච්ච කිසිම කෙනෙකුට කරන්න බෑ. බෝසතාණන් වහන්සේගේ කතාවක් මම කියන්නම්. බෝසතාණන් වහන්සේ දවසක් ගැල් 500ක් එක්ක කාන්තාරයක් හරහා ගමන් කරනවා. අරගෙන ගියපු පානීය ජලය ඔක්කොම ඉවරයි. ඊතන ගහක් දකින්නවා. බෝසතාණන් වහන්සේ නුවණක්කාරයි. හිතනවා මේ ඊතන ගහක් තියෙන කාන්තාරේ අනිවාර්යෙන් මෙතන ජලය තියෙනවා කියලා. හාරන්න පටන් ගන්නවා. අනිත් අය ඔක්කොම ටිකක් හාරලා අයින් වෙනවා. බෝසතාණන් වහන්සේ අතහරින්න නැතුව ඇරඹු වෙර අවසන් වෙනකම් මොකද කරන්නේ? තමන්ගේ වර්ගයා බේර ගන්න ඕන කියලා කරුණා චිත්තයෙන් යුක්තව හාරගෙන යනවා. අන්තිමට ගලක් අහු වෙනවා. ගල් තලාවේ යට වතුර තියෙන බව සද්ද කන තියලා ඇහුවාම ඇහෙනවා. සියලු දෙනාම අයින් වෙලා යනවා. ගැල් 500 ලිටර මිනිස්සු. බෝසතාණන් වහන්සේ කුණු ගෙඩියක් අරගෙන පහර දෙනවා. පහර දෙනකොට අතින් ලේනවා. අතහරින්නේ දිගටම පහර දීගෙන යනකොට එක වෙලාවක ගල කුඩු වෙනවා. වතුර පාර වේගෙන් උඩට ගලාගෙන යනවා. සියලු දෙනාම සත්තුවේ ඒ හරක් පවා වතුර බීලා පැම් පිපාසය සංසිඳවාගෙන ගමන ආරම්භ කරනවා. එදා එහෙම කරපු කෙනා තමයි අද අපිට බුදු වෙලා ඔබටත් මට නිවන් දකින මාර්ගය කියලා දෙන්නේ. ඒ මතක තියාගන්න හිතන දේ වෙන්නේ නැහැ කියලා කාන්තාරේ බුදිය ගත්තා නම් හරිද? අදට අපිට බුදු කෙනෙක් නෑ. සමතක තියාගන්න මොනවා හරි කරුණක් කියනකොට ඒක නැට්ට පිටින්ම ගන්න එපා. ඒකේ මොකද්ද කරන්න? පෙරලා ගන්න පුළුවන් නුවණක්. අපි වෙලා තියෙන්නේ මොකද්ද? වෙලා තියෙන ඕගොල්ලන්ට ත්‍රිපිටක දැනුමක් නැහැ. හරිද? මතක තියාගන්න ඕන අපි හැමෝම අපේ හාමුදුරුවරුනේ, අපේ සිල්මෑණිවරුනේ, පින්වත් මිනිස්සෙයිනේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය කන් නැතුව අපි ඉගෙනගෙන මිනිස්සුන්ට කියන. ඔබ ත්‍රිපිටකය නිවැරදිව පරිශීලනය කරන හාමුදුරුවරුන්ගෙන් බණ අහන්න පුරුදු වෙන්න.
නැත්නම් මොකද? ඒ කියන්නේ අනිත් හාමුදුරුවන්ගේ මන අහන්න එපා කියන එක නෙවෙයි අහන්න. ඒක ක්ලියර් කරගන්න, ෆිල්ටර් කරගන්න. නැත්නම් මොකද වෙන්නේ? නැත්නම් ඔයාටනේ හානිය. හරි. දැන් ඔය විරිය අධිපති කියන කාරණාව මම පැහැදිලි කරලා දුන්නේ අධිපති ප්‍රත්‍ය ඇසුරේ. ඔන්න මම එකක් කිව්වේ. දැන් අහගන්න. ඔබට නිවනට යන්න ඕන. ඔන්න මිෂන් එක. නිවනට යන්න බෝධි තුනක් තියෙනවා. මොනවද තියෙන්නේ? තුන්තරා බෝධිය. මොනවද තුන්තරා බෝධිය? සම්මා සම්බෝධිය, පච්චේක බෝධිය, ශ්‍රාවක බෝධිය. සම්මා සම්බෝධිය කියන්නේ මොකද්ද? සම්මා සම්බුද්ධත්වයේ සර්වඥතා ඥාණයෙන් ලබා ගන්න සම්මා සම්බුද්ධත්වය. පච්චේක බෝධිය කියන්නේ පසේ බුදු බව. ශ්‍රාවක බෝධිය කියලා කියන්නේ මහරහත්ම වෙන්න ඕනේ රහත්. මහරහත් කිව්වොත් කවුද? සිව්පිලිසිඹියාපත් රහතන් වහන්සේලා. අත්ත ධම්ම නිරුක්ති පටිභාන කියන සිව්පිලිස. සාමාන්‍ය සුෂ්ඨ විදර්ශක රහතන් වහන්සේ නමක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ආගර. දැන් එහෙනම් මෙන්න මේ තුන්තරා බෝධියෙන් ඔබ එක්තරා බෝධියකට එළඹිලාමයි නිවන් දකින්න ඕන. අලුපාසකම්ම නැගින්න බලන්න. ලාවට කළු පාට කන්නඩ දෙක දාපු. දැහත් කට්ටිය පූජා කරේවා නේද? අපේ අම්ම කියන බලන්න ඔයා පතන බෝධිය මොකක්ද? ශ්‍රාවක බෝධිය. හොඳයි බොහොම හොඳයි. එයාම බලන්න. මම දවසක් ධර්ම දේශනාවක් කළා කලුතර පැත්තේ. මෙන්න මේ මහත්තයාගේ වයසේ විතර මිනිස්සෙක් හිටියා අයිනේ. මම මහත්තයා ඔයා පතන බෝධිය මොකද්ද කියලා. ජයශ්‍රී මහ බෝධිය කියනවා. හරි බලන්න එතකොට මොකද වෙන්නේ? ඒ මිනිස්සයාට එහෙම අවබෝධයක් නැතිකම. පව් ඉතින් අවුරුදු 45ක් 47ක් විතර මහත්තේ. තේරුණානේ? අපේ තරුණ මහත්තයෙක් ඉන්නවා තන. දෙලිමක් ඇඳලා. අපේ මහත්තයා ප්‍රාර්ථනීය බෝධිය මොකක්ද? කියන්න සතුටු නම් කියන්න පුළුවන්. නැගිටලා චුට්ටක් උත්තර දෙන්න. සම්මා සම්බෝධිය. අනේ සාදු සාදු හැමෝම සාදුකාරයක් පවත්වන්න. හයියේ. ඔය සාදුකාරය ඇතුලේ වැඩ දෙකක් සිද්ධ වෙනවා. එකක් ඔහුගේ ඒ ප්‍රාර්ථනීය බෝධිය සමුර්ධ වේවා. ඒ කුසලයෙන් මටද ප්‍රාර්ථනාවක් සිතට ඒවා. ඒ සිතන ප්‍රාර්ථනාව සමුර්ධ වේවා. ඕගොල්ලෝ දන්නේ නැහැ මම සාදුකාර දෙන්නේ. ඔය සාදුකාරය හයියෙන් එන්න ඕන කොහොමද? මම සාදුකාර දුන්නා නම් මම සාදුකාර දෙන්නේ කොහොමද දන්නවද? මම සාදුකාර දෙන්නේ අනේ ඒ සම්මා සම්බුද්ධත්වයේ පතන කෙනාගේ කවදා හෝ ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා. ඒ සඳහා අපි කරන කුසලද පාරමිතාවක් වේවා. මටද ඒ කුසලය මම පතන මොන හරි බෝධියක් තියෙනවා. මේ මාත් ඔබතුමාගේ බෝධිය? ශ්‍රාවක බෝධිය පතන. මෙයන් ශ්‍රාවක බෝධිය. ඉරි ශ්‍රාවක මම දන්නේ ඉරි. පිටිපස් පල්ලේ මහත්තයා ශ්‍රාවක බෝධිය. අපේ මම මහත්තයා ශ්‍රාවක හොඳයි. අලන් කෙරෝලයක් පැති. ශ්‍රාවක බෝධිය. අතන නිල් පාට ෂර්ට් එක අරගෙන ඉන්න වයස්ක තාත්තා. මේ හරි. ඒ තාත්තා නෙමෙයි මෙතන බෆල් එකට ඉස්සරහ. මෙතන නිල් පාට ෂර්ට් එකක් අරගෙන. නැගිටින්න පුළුවන් නම් නැගිටින්න අපච්චි. මොකද්ද බෝධිය? ශ්‍රාවක බෝධිය. බොහොම හොඳයි. රයිට්. අපි දැන් චූටි දරුවකින් අහමු. මේ දුව ඇයිනේ ශ්‍රාවක බෝධිය. පුතා දැනුවත් අවබෝධයෙන්ද කිව්වේ? ශ්‍රාවක බෝධිය කියන්නේ මොකද්ද? බුදු බව නෙමෙයි, පසේ බුදු බව නෙමෙයි, රහත් බෝධිය. ඒ කියන්නේ කවදා හරි දවසක රහත් වෙලා තමයි කෙලවර කරන්නේ. එහෙමද පතන්නේ? එහෙමද පතන්නේ නේද? බොහොම හොඳයි. ගන්න. ඊට චූටි දුව. ඔයා මොකද හිතන්නේ? ශ්‍රාවක බෝධිය. ඒ කියන්නේ රහත් වෙලා තමයි නිවන් දකින්නේ. වාඩි. ඔය රහත් වීමත් විවිධ කෙනාට විවිධ විදිහට වෙන්න පුළුවන්. මෙයා කොහොමද? කෙනෙක්ට අග්‍ර ශ්‍රාවකෙක් වෙන්න පුළුවන්. කෙනෙක්ට ආනන්ද ස්වාමීන් වහන්සේ වගේ බුදුරජාණන් වහන්සේ උපස්ථාදායක කෙනෙක් වෙලා මතු බුද්ධ ශාසනයක නිවන් දකින්න හිතෙන්න පුළුවන්. තව කෙනෙකුට යසෝදරා මහරහත් තෙරණිය වගේ, කියන්නේ යසෝදරාව වගේ මතු බුදු වෙන බෝධි අංකුරයකගේ පාද පරිචාරිකාව වෙලා බුද්ධත්වයට සපෝට් කරලා රහත් වෙන්න පුළුවන්. තව කෙනෙකුට මේ බුද්ධ ශාසනයේදී බුදුහාමුදුරුවෝ දැකලා නිවන් දකින්න පුළුවන්ද? බෑ. පුළුවන්. මොන වෙලාවද? ධාතු පරිනිර්වාණය වෙන වෙලාවේ නිර්මිත බුදුරුවක් මවාගෙන මොකද වෙන්නේ? බණ කියලා ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව කරලා පිරිනිවන් පානවා. ඒ වෙලාවට බුද්ධස්චාර්ය දැකලා ඉවරලා නිවන් දකින්න පුළුවන්. එහෙනම් බුදුන් දැක නිවන් දකින්න පතන කට්ටියට මගේ ගෞතම සම්මා සම්බුදුන් දැකලා නිවන් දකින්න පුළුවන්. මම ඔය ටික ඔක්කොම කියලා දුන්නේ සමහර අයට දන්නේ
නෑ. තේරුණාද කියන්නේ? දැන් මේ බලන්න මට මල් වට්ටියක් දුන්නාම අපේ හාමුදුරනේ මං ගිහිල්ලා ටික් ගාලා තියලා ටුක් ගාලා නැගිටින්නේ නෑ. මම ප්‍රාර්ථනා තුනක් කරනවා. 1 මගේ ප්‍රාර්ථනා. 2 සම්බුද්ධ ශාසනය ආරක්ෂා. 3 බණ අහන්න ආපු මිනිස්සු ඔක්කොටමයි දෙවියන්ටයි බ්‍රහ්මයන්ටයි නිවන් දකින්න මගේ බණ උපකාර වේවා. ඔය 3 හැමදාම මම ධර්ම දේශනාවකට ගියාම ප්‍රාර්ථනා කළ නැති. ඇයි? මම දන්නවා අපේ හාමුදුරනේ ප ဋ ාහන දේශනාවක් තියෙනකොට විශාල දෙව් මිනිස් පිරිසක් එකතු වෙනවා. අන්නේ සියලු දෙනාටම ධර්මය අවබෝධ වෙන්න නම් මගේ මේ වචනය එසේ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා අහගන්න. පින්වත් ඔබ සියලු දෙනාම අර ප ဋ ාහන පොතෙන් පවන් ගහන ජෝතිදුව පවන් ගහන්න එපා. නිවන් දකින්න දීප පොතෙන් හුලං ගහන්න එපා. හරිනේ. අර දැන් උරුමස් දෙකක් තියෙන්නේ. ඔව් මට හැමතැනම පේනවා. මොකද මම ගුරුවරයෙක් නිසා පන්තියේ හැමතැනම ඇටෙන්ෂන් එක තියාගෙන ඉන්න කිසිම කෙනෙකුට මාතෘකාවෙන් පිටපණින්න දෙන්නේ නැහැ. මම කොහොම හරි මගේ ගාව තියාගන්න. තියාගෙන ඉන්න ප්‍රයෝජනේ කාටද? ඔයාලට. එයි කොහොම හරි ඔයාව මෙතනට ගෙනියනවා. දැන් එහෙනම් ලියා ගන්න නිවන් දැකීමට තුන්තරා බෝධියක් ඇත්තේය. ඉක්මනට ලියන්න. නිවන් දැකීමට තුන්තරා බෝධියක් ඇත්තේය. ලියාගන්න සම්මා සම්බෝධිය 2 පච්චේක බෝධිය 3 ශ්‍රාවක බෝධිය. තවදා ලියන්න ඉහත කවර බෝධියකින් නිවන් පැතුවේ වී නමුත් ඉහත කවර බෝධියකින් නිවන් පැතුවේ වී නමුත් එම පැතුම අදාළ බෝධිය සපුරා ගැනීමට ඇයි පුතා ලියන්නේ නැත්තේ ඈ අයියෝ සල්ලි ගන්කෝ අනහඳ කොහෙද නිවන් දක්කන්නේ නාගිට විතර නිවන් දැක්කලා අර තරුණ දරුවන් නිවන් දකින්න අවස්ථාව දෙන්නේ පහම මහත්තයා පොඩිගේ පෑන් දෙන්නේ විශේෂයෙන්ම ලියන්න ඕන පොඩි ළමයි ඇයි මට කියන්න බලන්න මොකද හේතුව දැන් අර සුදු සාරියන් දුවමගේ වයස කීයද ඔව් නැගිටින්න ඕනේ ඔංගේ ඈ 80යි ඔයාට ධර්මයෙන් මුල දෙනකොට කීයද ඔව් දැන් මේ ධර්මයේ තේරෙන්න පටන් ගත්තේ මෑතකදී ඈ අපිට අවුරුදු 10 ගෙන මතක තියාගන්න අපිට වයසට ගියාට පස්සේ තමයි ධර්මය හම්බුනේ. දැන් ඕගොල්ලෝ කරන්න හදන අර හීනේ වුණු නාටි වුණාට පස්සේ ධර්මයේ දෙන්නද? අර දැන් මතක හිටින්නේ ඈ තේරුණාද? දැන් අද උදේ මට උපවාසකම්ම කෙනෙක් ගම්පහදි කියන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියලා දෙන දේවල් ඔක්කොම තේරෙනවා. මතක හිටින්නේ. කිරිල දුවක්කෝ. මේ පැත්තේ එකක් දානකොට අනිත් පැත්තේ එකක් අල්ලනවා. ඒ සමේ පොඩි උන්ට උගන්නන්න පොඩි උන්ට ඉගෙනුම මොකද වෙන්නේ? විශේෂයෙන් මේගොල්ලන්ට මතක හිටිනවා සහ අවබෝධ වෙන ප්‍රමාණය වැඩි. අනිත් එක සම්බුද්ධ ශාසනය চিරාත් කාලයක් ලදා පවතිවා කියලා බුද්ධ ශාසනං চিරාත් දිට්ඨතු කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ අන්න අපේ අම්මගේ වයස 62යි. අපච්චි 57යි. මම බණ කියනවා. තව අවුරුදු 10කින් සෙට් එක මැරලා යනවා. ඉවරයි. ඒක ආයි කිව්වත් උලිය කෙනෙක් පහළ වෙන්න ඕන. ආයි ඒ නිසා පුංචියුම් පරම්පරාව අපි හදලා තිබුණොත් අනිත් එක මතක තියාගන්න මේ බුද්ධ ශාසනයේ මේ කාලේ පුදුම විදියට කෙනෙකුට සිද්ධ වෙන කාලයක් කරුණාකරලා මතක තියාගෙන ඉන්න. හරිද? අපි හාමුදුරුවෝ ටිකක් දායකයෝ ටිකක් ඔක්කොම එකතු වෙලා සම්බුද්ධ ශාසනය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්නවා කියන්නේ බෝධිය චෛත්‍යය ආරක්ෂා කරගන්න එක නෙවෙයි හිත ආරක්ෂා කරගන්න. මේකත් රැකෙන්න ඕන. එහෙම නැත්නම් මේක පවතින්නේ නැහැ නේ. මේ බුල්ඩෝසර් කරොත් මේක රැකෙන්න නම් මොකද වෙන්නේ? ඉස්සෙල්ලම ඔයාගේ මගේ හිත රැකිලා අදුම ගානේ අපි හැමෝම සෝවාන්වත් වෙලා තිබුණොත් වෙන මොකෙක් කැවිලා කෑලි කෑලි කැපුවත් ප්‍රශ්නයක්
නෑනේ. එහෙනම් මොකද කරන්න ඕන? ඈ? සිත දමනය කරන්න ඕන. මගේ ඔය පන්සලේ මම ගහලා තියෙන වාක්‍යයක් තමයි සිත හැදිය හැක. බිල්ඩින් හැදිය හැක සිත හැදිය නොහැක. එහෙනම් බිල්ඩින් හැදීම ලේසිය, සිත හැදීම අපහසුයි. එහෙනම් අපි උත්සාහ කරන්න ඕන. හිත හදන්න. හරි. මෙන්න වාක්‍යය. පත්තනා බෝධිස්ස උපනිස්සේ පච්චේන පච්චේ. ලියා ගන්න බෝඩ් එක බලලා පත්තනා බෝධිස්ස උපනිස්සේ පච්චේන පච්චයෝ. තේරුම පතන දේ ඒ කියන්නේ හිතන දේ හොඳේ හිතන පතනවා කියන එකක් නේ නේද ඈ ඔව් පතන දේ බෝධියට බලවත්ම උපකාරයයි උපනිස්සේ කියන්නේ බලවත්ම උපකාරයයි එහෙනම් හිතන දේ විඤ්ඤා ගන්න බෑ හිතන දේ බලවත්ම උපකාරයයි අපි මහතේට පොතක් තිබ්බම හොඳයි නේ කොලයක් ඉල්ලගන්න කොලයක් පැනක් ඉල්ලගෙන ගියා පහළ ප්‍රදේශයේ හරි වැඩිපුර ඔයගොල්ලෝ ගාව පෑනක් තියෙනවා නම් තව අර අතන අර කල්ලේ හරියට පෑන් අඩුයි තමන් ගාව දෙකක් තියෙනවා නම් එකක් යවන්න නෙමෙයි දානයක් දෙන්න නේද මනිස් දන්සලා දුන්නට වඩා කොලයක් පෑනක් දන්සලා දෙන එක වටිනවා මොකද මනිස් කෑවම් පහොද ලැක්ට් එකේ මේක අරගෙන ගියොත් සසර දුක කෙලවර කරගන්න පුළුවන් රයිට් ඊළඟට लिया गන්න ඉහත බෝධි තුන ඉහත බෝධි තුන බෝධි තුනෙන් කියන්නේ ඉහත බෝධි තුනෙන් කවරකට ළඟා වුවත් ලියා ගන්න ඉහත බෝධි තුනෙන් කවරකට ළඟා වුවත් පහත මඟඵල පිළිවෙලින් ලැබිය යුතුය පහත මඟඵල පිළිවෙලින් ලැබිය යුතුය බලන හතර සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත්